හායි කොහමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් එන්නක යන්න අදත් මාත් එක්ක එළියට. ඉතින් අද අපි යන්නේ කොහෙද කියලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඉතින් අද අපි තනියම නෙමෙයි යන්නේ. අපේ නේත්නි අක්කයි බීම්සර අයියාත් එක්ක තමයි අද අපි මේ ගමන යන්නේ. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි උදේම පිටත් වුණා. ඉතින් මේ ගමන යන්න අපි අද යන්නේ මැනිටෝබා වල තියෙන ලේක් එකක් බලන්න තමයි යන්නේ. ලේක් එක විතරක් නෙමෙයි අපි තව දේවල් කරනවා. බලමු ඉතින් ඔයගොල්ලෝ බලන්නක දිගටම වීඩියෝ එක. ඉතින් අද බීම්සර අයියාගේ බර්ත්ඩේ එක. අපි ඒකත් සෙලිබ්‍රේට් කරන්න තමයි මේ හිතන් ඉන්නේ. ඉතින් අපි උදේම පිටත් වුණා. මොකද අපිට අපි ඉන්න සිටි එකේ ඉඳලා පැය දෙකමාරක විතර දුරක් තියෙනවා මැනිටෝබා වල මෙන්න මේ සිටි එකකට යන්න. ඉතින් අපි යන ගමන් පොඩ්ඩක් නවත්තලා ස්නැක්ස් ටිකකුත් අරගෙන වොෂ්රූම් උත් ගිහිල්ලා ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. මේ කොහෙද සිටි එක? දැන් එහෙම කරමු පිළිවෙලින් කපන්න නෑ කොහෙද මේ සිටි එකක් කියලා? ඔයා බලලා කියන්න බෝඩ් එකක් බලලා මේ කොහෙද සිටි එක කියන්නේ? කොහෙද අපි ඉන්නේ සිටි එක? සබ්වේ වලනේ. සබ්වේ එකේ. ඉතින් අපි යන ගමන් කිව්වම සිටි එක බලලා කියන්නේ කියලා. අර ලංකාවේ නම් අපි බෝඩ් එකක් බලලා එතන යට ගහලා තියෙන ඇඩ්‍රස් එක. ඉතින් අපිට ඒක මතක් වුණා. ඒත් ඉතින් මෙහෙ හැම නෑනේ. ඉතින් අපි ඒකත් මතක් කරගෙන ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. ඔයා කිව්ව නැද්ද කොහෙද කියේ නෑ කිව්වේ නෑනේ කියන්නේ. කිව්වේ නෑ කියන්නේ. අර කියන්නේ කට්ටිය අපි කොහෙද කියලා දැනගන්න බ්ලොග් එක බලන්න ඉන්න. ඒකට අපි දෙන්න කියන්න. අපි දෙන්න එක කියන්න. අපි ඉන්නේ බෝඩරේ. බෝඩ් එක කොහෙද? කියන්න බලන්න. ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. මම කියන්න. අපි යන්නේ තිස්සාව බලන්න. තිස්සාව? ඔව් අද අපි අයියාගේ කීවෙනි බර්ත්ඩේ එක? 19 වෙනි බර්ත්ඩේ එක. මම අයියානේ. yes sir. දැන් අපි කේක් එක තියෙන අපි කේක් එක බලමු. බේක් කරේ කියලා ඒකේ පොඩ්ඩක් මේ උඩ ටික මොනවාද වෙලා වගේ. ඔව් වහන්න හරියට වහන්න. මේ ටික කාලා බලන්න ආයි. මේ පැත්තට මේ දෙන්න යනකොට. ඔව් ඇතුළට. ඕම දෙක්. හරි. ගෙස් කරන්න කවුද කේක් එක බේක් කරේ කියලා. අපි ඇත්තටම හදන්න ගියා අයියා ආස කේක් එකක් කැරමල් කේක් එකක්. ඇත්තටම අක්කාස එක තමයි අන්තිමට හැදෙන්නේ අපිට. ඒ හින්දා කරන්න දෙයක් නෑ අයියේ. දැන් මේ වෙන්නේ සමා වෙන්න ඒකට. දැන් මේ වෙන්නේ තක්කාස කරනද තමයි යන්නේ. ඔය ආස නැද්ද මෙහෙ යන්න? අපි ඉතින් හිතුවේ ඉතින් අක්කාස එක තමයි අක්කා වැඩ කරපු එක අපි හැදුවා. අසරලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා
ඉතින් අපි මේ විදිහට විහිළු කර කර කතා කර කර සින්දු අහගෙන ඉතින් අපි මේ විදිහට අපේ පැය දෙකමාර යන ගමන් තමයි තාමත් ඉන්නේ. දැවටියා ඔබෙසේයා ගිනියම්මු ඉතින් අපි පැය දෙකමාරකට පස්සේ මෙන්න මේ පොඩි සිටි එකට ආවා. ඉතින් මේ සිටි එකේ රෙස්ටරන්ට්ස් එතකොට කොෆි ෂොප්ස් ඒ වගේම පොඩි බඩු තියෙන ෂොප්ස් තිබුණා. තව අයිස්ක්‍රීම් ගන්න පුළුවන් තැන් ඒ වගේ පොඩි දේවල් ගොඩාක් තිබුණා. ඉතින් අපි බලමු අපි මුලින්ම කොහෙටද යන්නේ කියලා. සිහිලස කැල්පුවා මෙදා ලස්සනයිනේ. අක්ක මේකද පෙන්නුවේ? ලේක් හවුස් එකත් මම බැලුවා. මං කියන එකට ඉස්සරහ එක කහ මේ අර ලයිට් එක ගන්නේ. Yeah, so in that building, I'm pretty sure. මේක තමයි මම බැලුවේ. අර ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක් කියන එක. කට් ෂෝ. ඒකත් ඒ වගේ. අර එක ඩයිනින්గ్ එක නිකන් ලොකු එකක්ද? මෙතන මෙනු එක එළියෙන් බලන්න පුළුවන්නේ. ඔව් මෙතන දාලා මෙතන මිනිහක්. ඒක ලස්සනයි වගේ නේද? ඔව් අරක නිකන් මේක මොනවද කන්නද? මෙතනත් ලස්සනයි. මේකේ පිට්සා තියෙනවා. ඔව් පිට්සා. දාසේ මෙතන ඉන්න පුළුවන් නේ? ඔව් ලස්සනයි ඒක. Oh, it's not lesson. Hi, how are you? Good. Just the two? No, it'll be full. There's two coming. And I was gonna ask, it's my husband's birthday. We have a cake, and after we can we like cut it too? Yeah, sure. Sounds good. Yes. Oh, සීතලයි. අපි මෙතනින් අපිට තිබුණ බඩගින්නට පිට්සා දෙකක් ඕඩර් කරලා ඉතින් අපි ඒක කෑවා. මොකද අපි ඊට පස්සේ හිතුවා කොෆි ෂොප් එකකට ගිහිල්ලා මොන හරි කොෆි එකක් බීලා තව පොඩ්ඩක් මේ හරි ඇවිදලා ඊට පස්සේ ලේක් එකට යන්න ඕනේ කියලා. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ අපි 4 දෙනා මෙන්න මේ පිට්සා දෙක රස බලන විදිය තමයි. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ. ඊට පස්සේ අපි ඉතින් මේ කේක් එක අරගෙන යනවා. කේක් එක කපන්න තමයි අපි ඉතින් හදන්නේ. අපි දැන් පිට්සා කාලා ඉවරයි. ඊට පස්සේ නෙත්මි අක්කා එතන රෙස්ටරන්ට් එකට දීලා තිබුණා කේක් එක. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඒක අරගෙන ගියා. ඉතින් බීම්සර් අයියා ගාවට කේක් එක කවන්න. ඉතින් එන්න මේ විදිහට තමයි ඉතින් උනේ. කේක් එක නම් පොඩ්ඩක් දිය වෙලාද කොහෙද තිබුණේ පොඩ්ඩක් අර පැත්තෙන් එහෙම මේ කේක් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ගායිස් ඒක ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉතින් අපේ නෙත්මි අක්කා ඉතින් ෆොටෝස් ටිකක් එහෙම ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි කේක් කපන එක තමයි ඉතින් තියන්නේ. එහෙනම් ඔයාලා දිගටම බලන්න. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා
ඔබසේයා ඉතින් අපි ඔක්කොම කේක් කපලා ඊට පස්සේ පිට්සත් කාලා ඔක්කොම ඉවරනාට පස්සේ අපි පොඩ්ඩක් මෙන්න මෙයාවට ඇවිත්තා. ඊට පස්සේ පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකකුත් අපි ගත්තා මෙන්න මේ විදිහට. ඉතින් බලන්නකෝ. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ මාදේ කවුරුද තනිමැකුවේ Yeah, one whole side is. ඉතින් මෙන්න මේ ෂොප් එකෙන් නම් මම මෙන්න මේ ෆ්‍රිජ් මැග්නට් එක ගත්තා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තිබුණා බයික් රෙන්ට් කරන තැනක්. අපේ 4 දෙනෙක් හිටපු හින්දා අපි 4 දෙනෙක් යන්න පුළුවන් එකක් රෙන්ට් කරගත්තා එතනේ. ඉතින් අපි ඒකේ නැගලා පොඩි රවුමක් ගියා. ඉතින් හරිම ෆන් ඒක ළමයි බලන්නකෝ එහෙනම්. මොන හරි බොමු. මාර දුරක් දක් වමට සෝරි. මේ අපේ පාරේ අනික් පැත්තේ යන්නේ. කවුරුත් උඩ යන. ඉතින් ඊට පස්සේ අපේ බයික් එකකින් ඒ විදිහට අපි වටයක් ගිහිල්ලා අපි ඒක ඉතින් ආපහු ගත්ත තැනටම දීලා අපි ඊට පස්සේ ආවා කොෆි ෂොප් එකකට මොන හරි බොන්න ගන්න. ඉතින් අපි මෙතනදී අයිස් කොෆීස් ගත්තා. ඉතින් අපි ඒ ටිකත් බොන ගමන් මෙන්න මෙතනත් අපි ටික වෙලාවක් ඉතින් කට්ටිය කතා කර කර එහෙම හිටියා. කියන්න බලන්න පොඩක් පැණිරහ තමයි මදි. පොතික දිලා කියන්න තමයි කියලා අපිට මේක පට්ටඟුල් අරකට කියන්නවා මාර පට්ටඟුල් බර්ත්ඩේ එකක් ඉවර වෙන්න නම් ඉවර වෙන්න නැහැ ටික ලැබලා දැන් දවසක් ඉස්සර මට බර්ත්ඩේ එක ඉවර වෙනකොට මට එන දුක හිතලා මම එහෙන ડિප්‍රෙස් මූඩ් එකකට යනවා මටත් එහෙම වෙනවා බර්ත්ඩේ එක ඉවර වෙනකොට ඒ දවස් එනකන් ඉඳලා ඒ දවස් එන්නම අයියෝ මට ලෙඩ නෑනේ මට ඉස්සර අපිට වැඩ ගියා මං ඉස්සර ගාල්ලේ ගියාම කියන්නේ මට ඔයාගේ මොකද මේ අක්කනේ හදලා දී ඉතින් ඊට පස්සේ අපේ ලේක් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන හරිම ලස්සනයි. ඉතින් වතුරත් මාරම ක්ලීන් එකට තිබුණා. වාහනේ ලොක් කරමු නේද?
ඔයාලගේ අතර නේද? මේ ලස්සනයි නේ? ඒක ක්ලීන් නේද? මේ බලන්න. ගයිස් වතුර. ෂා. කොහොමද මම හොයාගත්තේ සුපිරි ස්පොට් එක? ඒ බලාගෙන මෝර ක්ලීන් සීතලා වෙන්න දුර හසේ තාරකා ඇයි දෝ නුඹව තනි කරලා දුර හසේ තාරකා ඇයි දෝ නුඹව තනි කරලා මල්වැල් කොතා ඔබේ දෙවුරේ හොවා රැක ගන්නම් මගේ ප්‍රාණයෙන් ග්‍රහදොස් මකා මා ප්‍රේමයෙන් දොවා උඹ ඉන්නේ සදා මා ළඟින් හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ග්‍රහයෝ නැතුවා නුඹගේ නිසි පරිදි මට නම් නෑ උඹේ අඩු පාඩු ඒ විදිහට අපි ලේඛක වටේත් බලලා අපිට හිතුණ මෙතන පොඩ්ඩක් ඉඳගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් අපි මෙතන ඉඳගෙන මෙතන ලස්සන ලේඛකයේ view එක බලන ගමන් කොෆි එකක් බීලා ඊට පස්සේ පොඩි කතාවකුත් දාගෙන ටිකක් වෙලා අපි මෙතන හිටියා. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා සිහිලස ගැල්පුවා මෙදා ඉතින් අපේ මේ ගමනේ අවසානය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ලේක් එකෙත් ඉතින් ටිකක් වෙලා අර විදියට කතා බහ කරගෙන ඉඳලා ඊට පස්සේ අපි එතනින් යන්න පිටත් වුණා. මොකද ආපහු අපි පැය දෙකමාරක ගමනක් තියෙනවනේ. අපි ඉතින් මෙන්න මේ විදිහට අපේ ගමනේ අන්තිම තැනින් ඉතින් යන්න පිටත් වුණා. තාම vlog එක ඉවර නෑ, බලන්නකෝ. ඉතින් අපිට තව පැය දෙකමාරක් යන්න තියෙන හින්දා අපි ඉතින් සින්දු දාගෙන මේ විදිහට නට එන්ජොයි කර තමයි ඉතින් අපේ ගමනේ අවසානය අපි ගත කරේ. ඉතින් මෙච්චරලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම තවත් vlog එකකින් හම්බෙනකන් ඔයාලට goodbye.